Hello my dear students. Today we are going to learn how to write a bar chart. O level විභාගෙදී එන bar chart එක අපි ලකුණු ගන්න කොහොමද කියලා අද ඉගෙන ගන්න යන්නේ. Right. Okay. Ready? Okay. Here is the bar chart for 2022 O level paper. Question එක බලන්න. The following bar chart shows the different places that grade 11 students of Nilwala Central College like to visit. Write a description about it. Use about 100 words. හරි. ඔන්න අපිට දීලා තියෙනවා bar chart එක describe කරන්න කියලා. මේ bar chart එක දීලා තියෙනවා. මේ පැත්තෙන් අපිට words ටිකක් දීලා තියෙනවා. So now we have to write the bar chart. අපිට තියෙනවා දැන් bar chart එක ලියන්න. කොහොමද මේක ලියන්නේ? When we are writing a bar chart, අපි ඉස්සලම් bar chart එකක් ලියනකොට introduction එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ body part එක තියෙන්න ඕනේ. Then after the conclusion. Introduction, body part and the conclusion. Introduction එක ලියනකොට පුතේ අපි හොඳටම හොයාගන්න ඕනේ මෙයා ගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි the easiest way is taking the phrases from the question. මේ අපිට phrases අරගන්න පුළුවන් question එකකින්. බලන්න මේක read කරන්න. The following bar chart shows. Following bar chart කියලානේ තියෙන්නේ. පහත දී ඇති. පහත දී ඇති කියන එක අපි cut කරලා right? Following නැතුව අපි එයාට අපි දාගන්නවා මොකක් කියලාද? Right? The above bar chart. Right? The above bar chart shows the different places that grade 11 students of Nilwala Central College like to visit. මෙතෙන්ට එනකම් අපිට මේ first sentence එක අරගන්න පුළුවන්. පළවෙනි sentence එක ඒ විදිහටම introduction එක විදිහට අපිට අරගන්න පුළුවන්. Right? Okay, මම පහලින් පෙන්නන්නම් මේ word වචන ටික කොහොමද අපි ගල්ප ගන්න කියලා. හරි. First sentence එක හරි නේද introduction එක? Right. The above bar chart shows the different places that grade 11 students of Nilwala Central College like to visit. The above bar chart shows කියනවා වෙනුවට අපිට represent කියන වචනේ ගන්නත් පුළුවන්. Right? Shows, represent ඒ වගේ වචන පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ලේසි ඔයාලට මේ question එකෙන්ම word එක අරගන්න. දැන් යමු මේකේ අක්ෂර දෙක විස්තර කරන්න. හරි. මේකේ තියෙනවා සිරස් අක්ෂය සහ තිරස් අක්ෂය කියලා කොටස් දෙකක්. මේ තිරස් අක්ෂයට අපි කියනවා horizontal axis. Right? Horizontal axis. තිරස් අක්ෂය. සිරස් අක්ෂයට අපි කියනවා vertical axis. What is that? Vertical axis. හරි. ඔන්න දැන් අපි මේ වාක්‍ය ලියන්න යන්නේ මෙන්න මෙහෙම. The horizontal axis shows. හරිද? The horizontal axis shows. කියලා අපි දැන් කියන්න යන්නේ මේකෙන් පෙන්නන්නේ මොකක්ද කියලා. හරි? ඔන්න ඔයාලට මෙතනින්ම ගන්න පුළුවන් එකක්. මොකක් ගැනද මෙයා මේ පෙන්නන්නේ? Shows the different places that grade 11 students of Nilwala Central College like to visit. ඔය කොටස හැමෝම ගන්න පුළුවන් පුතේ ඔයාලට. Horizontal axis shows අන්න මෙතනින් කඩලා ගන්න. The different places that grade 11 students of Nilwala Central College like to visit. හරි. ඒක ඔන්න ඔයාලට එහෙම විස්තර කරන්න පුළුවන්. Right. හරි. අපි දැන් බලමු මේකේ vertical axis එක පෙන්වන්නේ මොකක්ද කියලා. Right. Vertical axis එක පෙන්නනවා number of students. Right. Let's write the sentence. The vertical axis shows the number of the students. Vertical axis එකෙන් පෙන්නන්නේ number of the students. ළමයි ප්‍රමාණය කොච්චරද කියලා. Right. අපි දැන් introduction එකේදී introduction sentence එක ලිව්වා axis දෙක විස්තර කරා. ඒක පුතේ ලියන්නේ first paragraph එකේ. දැන් අපි යනවා second paragraph එකට. හරිද? ඊට පස්සේ second paragraph එකේදී අපි විස්තර කරනවා වැඩිම අඩුම සමාන වඩා වැඩි වඩා අඩු. Right, repeat it. වැඩිම අඩුම සමාන වඩා වැඩි වඩා අඩු. ඔන්න ඔය වාක්‍ය ටික අපි විස්තර කරන්න ඕනේ දීලා තියෙනවා නම්. Tamanට තියෙනවා නම්. හරි සමහරක් වලට සමානේව හැම නැති වෙන්න පුළුවන්. හරි. අපි ඔන්න බලන්න. එතකොට ඔයාලට පුළුවන් මේ words ටික keywords ටික පාවිච්චි කරන්න. Most popular වැඩිපුර ප්‍රසිද්ධ. Least popular අඩුවෙන්ම ප්‍රසිද්ධ. Most වැඩිම many ගොඩක් some ටික දෙනෙක් a few කිහිප දෙනෙක් නේ right එතකොට
අපිට ගන්න පුළුවන් මෙන්න මේ phrases පාවිච්චි කරන්න පුළුවන්. according to the bar graph. මේ bar graph එකට අනුව කියලා කියන්නේ කොහොමද? according to the bar graph. ඔන්න දැන් අපි second paragraph එකේ පටන් ගන්න යනවානේ. මේකේ වැඩිම අඩුම සමාන වඩා වැඩි සහ වඩා අඩු කියන ටික. ඒව එයාලා ලියනකොට අපිට මෙන්න මේ වගේ words පාවිච්චි කරන්න පුළුවන්. එතකොට බලන්න ටීචර් දාන්නවා පොඩ්ඩක් මෙයා හොඳට මේක ස්ටඩි කරලා තියෙනවා කියලා. According to the bar graph, the most popular place is which one? කොයි එකද? Visiting National Park. According to the bar graph, the most popular place. වැඩිපුරම ප්‍රසිද්ධ ස්ථානය තමයි මොකක්ද? Visiting කියලා අපිට word එක ගන්න පුළුවන් නැරඹීමට යනවා කියන වචනේ visiting National Park. Right? ඊට පස්සේ අපි යමු මොනවාද? least popular කියන එකට. Right. Least popular place is any of them. Hari. The least popular place is any of them. Right? අපිට ඕන නම් මේකේ ගාන ලියන්නත් පුළුවන්. The number is 6. Right? ඊට පස්සේ අපිට පුළුවන් කියන්න මේකේ සමාන ප්‍රමාණයක් කියන්න ඕන. දැන් මේකේ හිම සමාන ප්‍රමාණයක් නැහැනේ නේ. The equal number of students like to visit කියලා ඕනනම් එහෙම අපිට ගන්න පුළුවන්. But here no equal places. Right, okay. දැන් අපි යනවා වඩා වැඩි සහ වඩා අඩු කියනකොට. මෙතනදී පටල ගන්න එපා. වඩා වැඩි කියනකොට දැන් අපි ස්ථාන දෙකක්නේ සංසන්දනය කරන්න යන්නේ. When we are going to compare අපි සංසන්දනය කරන්න යනකොට we have to take the place which shows the highest one. වැඩිම ප්‍රමාණයක් පෙනෙන එක මුලින් ලියන්න. අඩුවෙන්ම සංසන්දනය ගැන කතා කරනකොට වඩා අඩු කියලා කියනකොට ලියන්න වඩා අඩුවෙන් ගන්න එක මොකක්ද කියලා ලියන්න පුළුවන්. හරිද? තේරුණාද? වඩා වැඩියෙන් ලියනකොට නම් මොකද්ද වැඩි මුලින්ම ලියන්නේ? වැඩිම එක. වඩා අඩු එක ගැන කියන්න ඕන වුණාම මුලින් ලියන්නේ මොකද්ද? අඩුම එක ලියන්න ඕනේ. හරි. අපි යමු බලන්න. අපි කියමු national park එකයි beach එකයි සංසන්දනය කරන්න යමු. right. visiting කියන word එක මම මුලට දාගන්නවා නැරඹීමට යාම කියන එක. හරි. visiting national park is higher than. ඔන්න මෙතන නැති word එකක් මම පාවිච්චි කරනවා. higher than. what is the word? higher than. higher than. right. visiting national park is higher than මොකකට වඩාද? visiting beach. නැත්නම් going to the beach. right. visiting national park is higher than visiting beach. right. ඒ වැඩිම එක ගැන කියනකොටනේ. හරි. එහෙනම් අපි යන අඩුම එක කියන්න. අඩුම එක කියනකොට මොකද්ද මුලින් කියන්නේ? සංසන්දනය කරන්න දෙකක් ගත්තා නම් මොකක් හරි එකක් වැඩිනේ. වැඩි එක නෙමෙයි අපි මුලින් ලියන්නේ අඩුම එක. හරි. අපි ගමු මෙන්න මේ දෙන්න. hill country and the religious places. හරි. දැන් මොකද්ද මුලින් ලියන්නේ? අඩුම එක. visiting religious places is lower than. මොකද්ද අපි මේකට දැන් පාවිච්චි කරන වචනේ මේක higher than අපි ගත්තේ. දැන් අපි ගන්නවා මොකද්ද? lower than. වඩා අඩුයි. visiting religious place is lower than visiting hill country. right. visiting religious places is lower than visiting hill country. හරි. ඔන්න දැන් අපි වැඩිම ලිව්වා, අඩුම ලිව්වා, සමානක තියෙනවා නම් ලියනවා, වඩා වැඩි, වඩා අඩු එක ලිව්වා. හරි. දැන් ඔන්න අපේ body part එක හරි. දැන් අපි යමු conclusion එකට. How to write the conclusion? Moreover, further කියන වචන අපිට පාවිච්චි කළා තව වාක්‍යයක් විතර ලියන්න පුළුවන්. තවද, තව දුරටත් කියලා කියන්න පුළුවන්. හරි. එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් in conclusion. In conclusion, we can say that. අපිට කියන්න පුළුවන්. දැන් මේක ලියාගන්න ටිකක් අමාරුයි නම් මේක නොලිවත් කමක් නැහැ. නමුත් ලියනවා නම් හොඳයි. In conclusion, අවසානයක් ලෙස we can say that. අපිට කියන්න පුළුවන්. මොකද්ද කියන්න පුළුවන්? right? The students of the students of Nilmala Central College like to visit many places. ගොඩක් දේවල් වලට යන්න කැමති. Moreover, තව දුරටත්
many ඔන්න මේ වගේ පාවිච්චි කරන්න පුළුවන්. Many students like to visit national park. That's it. මේකට මේ අපිට දීලා තියෙන ලකුණු ප්‍රමාණය ලේසියෙන් අරගන්න පුළුවන් මෙන්න මේ words ටික පාවිච්චි කරොත්. හරිනේ මතකයිනේ. ඉස්සෙල්ලාම introduction එකක් දෙන්න ඕනේ. ඒකද අපි පාවිච්චි කරා මේ ප්‍රශ්නෙම කඩලා වාක්‍ය ගත්ත පළවෙනි වාක්‍යය. ඊට පස්සේ මොකක්ද අපි කරේ? මේකේ axis දෙක විස්තර කරා. මෙයා horizontal, මෙයා vertical කියලා කිව්වා. අක්ෂර දෙක විස්තර කරා. ඊට පස්සේ පළවෙනි paragraph එක ඉවරයි. Then after you have to tell ඊට පස්සේ ඔයාලට කියන්න ඕනේ වැඩිම, අඩුම, සමාන, වඩා වැඩි, වඩා අඩු. ඔන්න ඔය කට්ටිය අපි අරගන්නවා මැද කොටසට. ඊට පස්සේ finally we can say in conclusion අවසානයේදී මෙන්න මේවට තමයි මේගොල්ලෝ කැමති සහ වැඩියෙන්ම මේගොල්ලෝ කැමති. මෙන්න මේක කියන එකට නැවතත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි. මේ ක්‍රමේ පාවිච්චි කරලා බලන්න ඔයාලගේ O level paper එකට definitely you will be able to take an S pass, at least S pass if you try this. Okay, goodbye.